ඉතින් ඔයාලා හැමෝම මගේ බනී ෆැමිලි එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතුවා අද මගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න මම යූස් කරන ප්‍රොඩක්ට් මොනවද කියලා. ඒවල තියෙන හොඳ, ඒ වලින් ප්‍රයෝජන තියෙනවද? ඒ හැමදේම මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් මොනවද බලන්න. ඒ වගේම තමයි යාළුවනේ මම අද ඔයාලට කියන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට් ගැන. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 1000කට වඩා අඩු ප්‍රොඩක්ට් ගැන තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. යාළුවනේ මේ තියෙන්නේ ලෝෂන් එකක්. මේක ෂැලෝ බ්‍රෑන්ඩ් එකේ න ඇලෝවේරා බොඩි ලෝෂන් එක තමයි මේ තියෙන්නේ. මේ ෂැලෝ බ්‍රෑන්ඩ් එකෙන්ම තව බොඩි ලෝෂන් කලෙක්ෂන් එකක්ම තිබ්බා. කහ පාට, රෝස පාට, තව සුදු පාට. ඒ වගේ මම දැනට නම් යූස් කරලා තියෙන්නේ මේ ඇලෝවේරා එකයි අනිත් කහ පාට එක. ඒක මම හිතන්නේ කොකෝ බටර් එක. ඒ දෙකම හොඳයි. ඒකෙන් අර ස්කින් එක ග්ලෝ අප් එකක් නම් වෙන්නේ නැහැ. ඇලෝවේරා ලෝෂන් එකෙන් නම් සමේ තෙතමනය දිගු කාලයක් රඳවගෙන තියාගන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳයි. අර පැහැපත් වීම, ග්ලෝ අප් ඒ වගේ දෙයක් නම් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ බොටල් එක මිලිලීටර් 500 එකක්. මේක රුපියල් 810ක් වුණා. ඊට වඩා පොඩි බොටලුත් තියෙනවා. ඔයාලට ප්‍රයිස් එක අඩුවෙන් ඒ බොටල් පර්චේස් කරන්නත් පුළුවන්. ඊට අමතරව මම හිතන්නේ මේ බ්‍රෑන්ඩ් එකේ ලෝෂන් කලෙක්ෂන් එකේ ප්‍රයිසස් රේන්ජ් එකම මම හිතන්නේ තියෙනවා. ඒ වගේම තමයි මේ ෂැලෝ බ්‍රෑන්ඩ් එක අනිත් බ්‍රෑන්ඩ් එකට සාපේක්ෂව සාමාන්‍යයෙන් අඩු ප්‍රයිස් රේන්ජ් එක තමයි යන්නේ. ඉතින් යාළුවනේ හැමෝම අතර ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් මේ වැස්ලින්. වැස්ලින් එකක් අනිවාර්යයෙන්ම හැම ගෑනුම ගාවම තියෙන්න පුළුවන්. ඉතින් මේ වැස්ලින් එක මේ ලාරෝස පාට වැස්ලින් එක මේකෙන් එයාලා කියන්නේ නම් බ්‍රයිට් වෙනවා කියලා. හැබැයි ඒ වගේ එහෙම දෙයක් නැහැ. ඇත්තට මට නම් එහෙම බ්‍රයිට් වීමක් නම් මේ ක්‍රීම් එකකින්වත් උනේ නැහැ. හැබැයි ඉතින් අවුලක් නැහැ. හොඳයි. අර ඉස්සෙල්ල බොඩි ලෝෂන් එක වගේම අපිට දිගු කාලයක් සමේතතමනය තියාගෙන රඳවගෙන තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ගොඩක් වෙලාවට රෑට එකක් දාගෙන ඇවිල්ලා වැස්ලින් එකේ යටිපතුල් වල හොඳට ගාලා මසාජ් කරලා තමයි නිදාගන්නේ. හරි. ඉතින් මේ තියෙන්නේ මම යූස් කරන බොඩි වොෂ් එක. ඉතින් යාළුවනේ බොඩි වොෂ් එක නමට තිබ්බට මම ගොඩාක්ම මේක පාවිච්චි කරේ නැති තරම්. හැබැයි ඕක පාවිච්චි කරන දවසට අපේ ස්කින් එක සාමාන්‍යයෙන් ඇල්ලුවතර සිනිදු සොෆ්ට් ගතියක් වගේ ස්කින් එකේ දැනෙනවා. අපි සබන් පාවිච්චි කරන දවසට වඩා සොෆ්ට් ගතියක් අපි බොඩි වොෂ් එකක් පාවිච්චි කරන දවසට දැනෙනවා. හැබැයි මම මේ බොඩි වොෂ් එක නම් ලොකුවට පාවිච්චි කරේ නැති තරම්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ කියන්න වරදකුත් නැහැ. ඇත්තට මේකත් හොඳයි. හරි. ඊළඟට මේ තියෙන්නේ මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. මම ගොඩාක්ම කල් නම් පාවිච්චි කරේ Forever brand එකේ කහ කොහොම ෆේස් වොෂ් එක. ඉතින් මම මේ සැරේ වෙනසකටත් එක්ක Forever brand එකේම gold ෆේස් වොෂ් එක ගත්තා. ඒකත් හොඳයි. ඇත්තට මේ දෙකේ කිසිම අවුලක් නැහැ කියන්න. මූණේ පිම්පල්ස් ඒව දාන්නෙත් නැහැ. සමහර ෆේස් වොෂ් තියෙනවා මූණේ පිම්පල්ස් එහෙම එනවා. මේකට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මූණ සොෆ්ට් වෙලා සිනිඳු වෙලා ඒ වගේ දේවල් ටිකක් ඉතින් වෙනවා. මේකත් ඇත්තටම හොඳයි. ඉතින් යාළුවනේ මම ආස කරනම ලෝෂන් එක තමයි මේ ගෝය එන්චාන්ටින් කානේෂන් බොඩි ලෝෂන් එක. මේක මම ෆස්ට් ටයිම් තමයි ගත්තේ. ඇත්තටම මේක මාරම සුවඳයි. මම මේ සුවඳට හරිම කැමතියි. මේ ටියුබ් එකේ ප්‍රයිස් එක උනේ රුපියල් 390. මේක ඇත්තටම හරිම සුවඳයි. මේකෙත් අර පැහැපත් වීමක්, ග්ලෝ අප් වීමක් වගේ නම් වෙන්නේ නැහැ. මම ඇත්තටම මේක නම් ගත්තේ සුවඳ නිසා. ගොඩක් වෙලාවට මම මේ ගෝය බ්‍රෑන්ඩ් එකට ආස ඒකේ ප්‍රොඩක්ට් වලින් එන සුවඳට. ඒව මාරම සුවඳයි. මේක සාමාන්‍යයෙන් ලොන් ලාස්ටින් වගේ සුවඳ තියෙනවා. මම යාළුවනේ මේකේ ප්‍රයිස් එකත් වර්ත් නිසා ඒ වගේ මේකෙන් එන සුවඳ නිසා තමයි මම මේක ගත්තේ. හරි. ඉතින් මේ ක්‍රීම් එක නම් බ්ලීච් ක්‍රීම් එකක්. ඉතින් ගොඩාක් අය ගැස් උඩ යනවනේ බ්ලීච් ක්‍රීම්ද කියලා ඔයා බ්ලීච් ක්‍රීම් ගන්නවද කියලා. ඉතින් මේක නැචරල් බ්ලීච් ක්‍රීම් එකක්. මේක මේ ඔරෙන්ජ් සී එකේ new advanced formula extra mild bleaching cream එක. මේක ජැනට් බ්‍රෑන්ඩ් එකේ එන ප්‍රොඩක්ට් එකක්. ඉතින් යාළුවනේ මේකෙන් එන සුවඳට මම මාරම ආසයි. මේකෙන් නිකන් අමුතු ලෙමන් වගේ ඒ වගේ සුවඳක් තමයි මේකෙන් එන්නේ. ඉතින් මේක
පාවිච්චි කරන්න වෙනම ප්‍රොසෙස් එකකට තමයි කරන්න ඕනේ. ඔයාලා මේක ගාගෙන අවුවේ යන්න ඒ වගේ දේවල් කරන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එක අනිවාර්යයෙන්ම කළු වීමක් වෙනවමයි. ඒ නිසා ඔයාලා මේක දැනගෙන පාවිච්චි කරන්න. මේකේ වෙනම වීඩියෝ එකක් අවශ්‍ය නම් ඔයාලට කමෙන්ට් එකක් පහලින් දාන්න. මම එහෙම උනොත් වීඩියෝ එකක් මේක ගැන වෙනම ගේන්නම්. ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි මම පාවිච්චි කරන ෂැම්පූ එක. මේකත් ෂැලෝ බ්‍රෑන්ඩ් එකේ මින කින් කොකනට් ෂැම්පූ එක. මේකෙත් ලොකුවට අවුලක් නැහැ. හැබැයි මම මීට කලින් පාවිච්චි කර ෂැම්පූ එක මට ඒකේ නම මතක නැහැ හරියටම. මම ඒකේ ෆොටෝ එකක් ඔයාලට ඩිස්ප්ලේ කරන්නම්. මම හිතනවා මේ ෂැම්පූ එකට වඩා මට ඒක ඇත්තටම හොඳයි. මම ඒකේ ෆොටෝ එකක් ඔයාලට දාන්නම්. හැබැයි මේ ෂැම්පූ එකේ සුවඳට නම් මම මාර මාස ඇත්තටම කින් කොකනට් ඒ වගේ සුවඳක් තමයි මේකෙන් එන්නේ. ඊළඟට යාළුවනේ මම මේක යූස් කරා. මේක නම් සාමාන්‍ය රුපියල් 1000ට වඩා වැඩි ප්‍රොඩක්ට් එකක්. මේක සෙන්ටායුස් බ්‍රෑන්ඩ් එකේ එන හයිඩ්‍රේටින් බොඩි ලෝෂන් එක විටමින් E සහ ඇවෝකාඩෝ වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේකත් හොඳයි. ගොඩක් අය කියනවා මේකට ස්කින් එක ග්ලෝ අප් වෙනවා කියලා. මම දැනට පාවිච්චි කර මේකෙන් එක බොටල් එකක් නිසා මට එහෙම කියලා ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය ඒ කියන්නේ ඇහැට පෙනෙන නොපෙනෙන වගේ වෙනසක් තියෙනවා. මේකත් හොඳයි. මේ වල හැම ප්‍රොඩක්ට් එකකම ප්‍රයිස් මම ඔයාලට උඩින් මෙන්ෂන් කරලා තියන්නම්. ඉතින් යාළුවනේ මමගේ හෙයා එකට පාවිච්චි කරන්න සිලිකන් ඔයිල් එක තමයි මේ බෙලොස් එකේ එන සිලිකන් ඔයිල් එක. දැන් වොයිස් ඕවර් කරද්දි තමයි මට මතක් වුණේ මං ඉස්සෙල්ලා ගාපු ෂැම්පූ එකේ බ්‍රෑන්ඩ් එකත් බිලොස් කියලා. ඉතින් ඒ ෂැම්පූ එක ඇත්තටම හොඳයි. හරි. දැන් අපි කතා කරමු සිලිකන් ඔයිල් එක. මේ බිලොස් එකේ එන සිලිකන් ඔයිල් එකත් ඇත්තටම හොඳයි. මං ගොඩාක් දුරට මගේ හෙයා එකට ඔයිල් ඇප්ලයි කරන්නේ නැති තරම්. මං හැමදාම ඇප්ලයි කරන්නේ මේ සිලිකන් ඔයිල් එක. නාලි වරුණාට පස්සේ සාමාන්‍ය වතුර කොණ්ඩේ වතුර තියෙද්දිම තමයි මම සිලිකන් ඔයිල් ඇප්ලයි කරන්නේ. ඒක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. හරි. ඉතින් ඔන්න ඔය ප්‍රොඩක්ට් ටික තමයි මම පාවිච්චි කරන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ආයිමත් බලන්න ඔයාලා මගේ ෆැමිලි එකට එකතු වෙලා දින්නේ කියලා. එහෙම එකතු වෙලා නැත්නම් ඉක්මනින්ම ඔන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ බනි ෆැමිලි එකට එකතු වෙන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.